ආයුබෝවන් ලයිෆ් විත් පිනී YouTube channel එකට ඕගොල්ලන්ව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද නම් උදේ ඉඳලා අපිට හොඳටම වහිනවා. වැස්සේ වුණත් මම හිතුවා අපේ අම්මගේ මල් වගාවේ වර්තමාන තත්ත්වය ඔයාලත් එක්ක මේ වගේ වීඩියෝ එකකින් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මීට කලිනුත් මම වීඩියෝස් කීපයක්ම අරගෙන ආවා. අපේ ගෙදර තියෙන විසිතුරු මල් පැලවල විස්තර. නමුත් මට අද හිතුණා මේ වගේ මේ මල් පැලවල වර්තමාන තත්ත්වය එහෙමත් නැත්නම් දැන් මාස කිහිපයකට කලින් වවපු මේ විසිතුරු මල් පැල අද කොහොමද තියෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හැගින් ප්ලාන්ට් ක්‍රමයට වගේම සාමාන්‍ය විදිහට මල් පෝච්චි වල හිටවපු මල් පැලත් ගොඩක් ලොකු ප්ලාන්ට් කලෙක්ෂන් එකක් අපේ අම්මා ගාව දැන් තියෙනවා. ඇග්ලෝනිමා, ඩුබයි රෝස, කෝලියාස් ඒ වගේ මල් වර්ග රසක් එයා ගාව දැන් තියෙනවා. සමහර මල් වර්ගවල නම් මම නම් දන්නේ නැහැ. මොකද මල් දකින්න ආසුණාට මල් වගා කරන්න අම්මට උදව් වුණාට අම්මා තමයි මේ දේවල් හොයලා බලලා තෝරලා අරගන්නේ. ඉතින් මම ඇත්තටම ගොඩක් මල් වර්ගවල නම් දන්නේ නැහැ. මල් වර්ග කීපයක නම් විතරයි දන්නේ. ඒ වගේම මෙතන තියෙන්නේ එයා කලින් වගා කරපු මල් පැල කිහිපයක්. ඊට අමතරව අලුත් මල් පැල ගොඩක් එයාගේ ප්ලාන්ට් කලෙක්ෂන් එකට එකතු වෙලා තියෙනවා. ඒ දේවලුත් මම ඔයාලට ඉස්සරහට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. මේ දවස්වල ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා ගෙවතු වගාවට. එහෙමත් නැත්නම් මල් පැල වගාවට. සොබාදහමට ආදරය කරන එක නම් අපි ළඟ තියෙන ඉතාමත් උසස් ගුණාංගයක්. මොකද අපි හුස්ම ගන්නේ මේ සොබාදහම නිසා, ගස්වැල් නිසා. ඒ දේවල් වලට ආදරයෙන් සලකන එක, ආදරයෙන් බලා ගන්න එක මම හිතනවා මිනිසෙක් විදිහට ඉපදිච්ච අපේ යුතුයකමක්, වගකීමක් කියලා. අද වෙනකොට හරිත පරිසරයකට එහෙමත් නැත්නම් කොළපාඩ පරිසරයකට ගොඩක් දෙනා ආදරය කරනවා. බොහෝ දුරට ලංකාවට එන ටුවරිස්ට්ලා වුණත් ලංකාවට ආදරය කරන්න